සුබ දවසක්. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිථුන ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කොහොමද කියලා. සුභාසුභ තත්ත්වයන් මොනවද කියලා. ලග්න හිමියන්ට ගේ 2026 ජනවාරි 1 වෙනිදා ග්‍රහ පීඨියෙන් බැලුවහම ගුරු වක්‍ර වෙලා ලග්නේ, දෙවැනි ග්‍රහයෝ නැහැ, තුන්වැනි කේතු, හතරවැනි ග්‍රහයෝ නැහැ, පහේ නැහැ, හයවැනි ග්‍රහයෝ නැහැ, හත්වැනි බුධ, සිකුරු, රවි, කුජ, අටවැනි නැහැ, නවවැනි රාහු, දහවැනි සෙනසුරු, නෙප්චූන්, 11 වෙනි නෑ 12 වෙනි සඳු. එතකොට ප්‍රධාන ග්‍රහ මාරු කතා කරාම 2026 ජූනි 2 වෙනිදා ගුරු දෙවැන්නට මාරු වෙනවා. ඊට අමතරව 2026 අවසාන භාගය කියන්නේ දෙසැම්බර් 8 වෙනිදා වගේ රාහු 8 වෙනිදාටත් කේතු 3 වෙනිදාටත් ගමන් කරනවා. සෙනසුරු වසර පුරාම 10 වෙනි තමයි ගමන් කරන්නේ. එතකොට මිථුන ලග්න හිමියන් අපි සාමාන්‍යයෙන් පොදු தත්ත්වය මිථුන ලග්න හිමියන් කියන්නේ කවුද සාමාන්‍යයෙන් පොදුවේ ගත්තහම කියලා බැලුවාම මිථුන ලග්න හිමියෝ සාමාන්‍යයෙන් ගොඩක් නිර්මාණශීලී පුද්ගලයෝ, හොඳ බුද්ධිමත් පුද්ගලයෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තමන්ගේ වපසරිය තුළ තමන් හදාගෙන තියෙන තමන්ගේ වපසරිය තුළ ඉතාමත් බුද්ධිමත් විදිහට කටයුතු කරන ලග්න හිමියෝ තමයි මිථුන ලග්න හිමියෝ කියලා කියන්නේ. විශේෂම කාරණේ තමයි හොඳ සංනිවේදන හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කොතන ගියත් කාත් එක්කත් හොඳින් කතා බහ කරලා හොඳ මිතුරු පිරිසක්. හොඳ ඇත්තම ගත්තාම ගොඩක් මිතුරු ලග්න හිමියන්ට හොඳ මිතුරෝ ඉන්නවා. මිතුරෝ ගොඩයි. ඒ කියන්නේ බහුල විශාල මිතුරු ගොඩක් ආශ්‍රය කරන. හැමෝත් එක්කම මිතුරු බවින් කටයුතු කරන අය තමයි මිතුරු ලග්න හිමිය කියලා කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට තමන්ගේ මතය, තමන්ගේ අදහස් ඕනෙම දෙයක් සම්බන්ධ. ඒ කියන්නේ මොකක් හරි සිදුවීමක් වුණාම ඒකට අදාළව තමන්ගේ මතය නොවලහා කියන්නේ හංගන්න නැතුව තමන්ගේ මතය මොකක්ද කියන එක ප්‍රකාශ කරන පිරිසක් තමයි මිථුන ලග්න හිමි කියලා කියන්නේ. වැඩිපුර গুপ্ত දේවල් හදාරන්න ගොඩක් කැමති පුද්ගලයෝ. හොඳ උපදේශනාත්මක හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට අනිත් අයට දේවල් හොඳට කියලා දෙන්න පුළුවන්. තමන් ඉන්න රාමුව වෙනස් කරන්න හැබැයි එච්චරම කැමති නෑ. ඒ වුණාට අර හොඳ බුද්ධිමත් පුද්ගලයෝ. එතකොට මිථුන ලග්න හිමියන්ගේ පොදු තත්ත්වය ගත්තාම මෙහෙමයි. මිථුන ලග්න හිමියන්ගේ දැන් අපි 2026 අවුරුද්ද කොහොමද කියලා බැලුවාම වසරේ මුල් මාස 6 ඇත්තටම ගත්තාම දැඩි මානසික පීඩා තියෙනවා. මේ මානසික පීඩා තියෙන්නේ ඇයි කියලා බැලුවාම එක ප්‍රධාන කාරණාවක් තමයි විවිධ ලෙඩ රෝග තමන්ට මෙතෙක් කාලයක් හැංගිලා තිබ්බ ලෙඩ රෝග ඉස්මතු වෙන්න නියමිතයි. එතකොට ඒ කාරණා හින්දා මිථුන ලග්න හිමියන්ගේ මානසික තත්ත්වය පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඒ වගේ ඊට වැදගත්ම කාරණාව තමයි තමන් ඉන්න රාමුවෙන්. මම මිථුන ලග්න හිමියන්ගේ ගතිගුණ ලක්ෂණ කතා කරද්දී සාමාන්‍යයෙන් ටිකක් අර තමන් ඉන්න රාමුවේ අදාළ ඒ රාමුවෙම ඉන්න කැමති අය තමයි මිථුන ලග්න හිමියෝ කියලා කියන්නේ. හැබැයි ඒ රාමුව වලින් මිදෙන්න අදාළ කාරණා යෙදෙනවා. එතකොට අර තමන් ඉන්න මතයක් වෙනස් කරන්න වෙන කාරණා වෙනවා කියලා කියන්නේ ඒක ටිකක් වේදනාකාරී. හැබැයි ඒක අලුත් තමන්ගේ අලුත් ජීවිත, තමන්ගේ අලුත් වෘත්තියකට, තමන්ගේ අලුත් අවස්ථා, තමන්ට අලුත් රැකියාවක්, තමන් මෙච්චර කාලයක් හිතාගෙන හිටපු දේවල් වෙනස් කරන්න කාරණා සිද්ධ වෙනවා. එතකොට මේ දේවල් වලට තමන් කැමැත්තෙන් වෙනස් වෙන්න කැමති වුණොත් ඒක වේදනාවක් එන්නේ නැහැ. හැබැයි තමන් ඉන්න රාමුව මොකක් හරි දෙයක් අපි හිතමු රැකියා අවස්ථාවක්, මිතුරෝ සම්බන්ධ, විවාහ සම්බන්ධතා ගත්තොත්, ව්‍යාපාර ආදීදී තමන් ඉන්න මෙතෙක් කල විශ්වාස කරපු දේවල් වලින් වෙනස් වෙන්න වෙනවා. එතකොට අර ඒක තමන් කැමැත්තෙන් වෙනස් වෙන්න හිතුනොත් ඒක වේදනාවක් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනස් වෙන්න අකමැති වුණොත් තමයි වේදනාවක් බවට පත් වෙන්නේ. එතකොට ඒක තමයි අනිත් කාරණාව. එතකොට මේ වසරේ මුල් මාස 6 ඊටසේ ආධ්‍යාත්මික දැනුම තමන්ට ආධ්‍යාත්මික දැනුම ලැබෙන්න අදාළ කාරණා සිද්ධ වෙනවා ස්වභාවධර්මයෙන්. එතකොට ඒකත් එක හේතුවක්. අනිත් වැදගත්ම කාරණාව තමයි මේක නම් ඇත්තටම අවුරුද්ද පුරාම මිථුන ලග්න හිමියන්ට තියෙනවා. තමන් වැඩ කරන වෘත්තීය කටයුතු වලදී ඇතිවෙන කාර්යබහුලත්වය. මේ කාලය කොහොමත් මේ සෙනසුරු 10 වෙනි ගමන් කරන මේ අවුරුද්දම මිථුන ලග්න හිමියන්ට තමන් ඉතාමත්ම කාර්යබහුල එක වගකීමක් තමන්ගේ ඉහළ නිලධාරීන් ලබා දෙන එක වගකීමක් ඉවර කරාට පස්සේ ඒකට හුස්ම ගන්නවත් හම්බෙන්නේ නැහැ. ඊළඟ වගකීම තමන්ට ලැබෙනවා. හැබැයි ඔබ මේ අවුරුදු දෙකමාර මේ 2026 අවුරුද්ද සහ 2027 අවුරුද්ද ඔබ ඒ තමන්ට පැවරෙන රාජකාරි රැකියා ස්ථානයේ හරි වෘත්තීය හරි ව්‍යාපාරවල හරි තමන්ට පැවරෙන රාජකාරි
නොවලා මහන්සි බලන්න නැතුව ඊට කරොත් ඔබට ඒක ප්‍රතිඵල ඊළඟ අවුරුදු එකමාර තුල බලා ගන්න පුළුවන්. ඒකින්ද ඔබ හිතට ගන්න කොච්චර රැකියාව තුළ මහන්සි වෙන්න වුණත් ඒ දේවල් වලින් සැලෙන්න එපා. අ, ඒ ඒ ඒ අදාළ ශක්තිය ඒ Tamanට පුළුවන් විදිහට යොදවලා ඒ දේවල් උපරිම පුළුවන් හොඳින් කරන්න හිතට ගන්න. ඊට පස්සේ 2026 අවුරුද්දේ ජූනි මාසේ දෙවෙනිදාන් පස්සේ එතකොට ඔන්න තමන්ට තමන්ගේ ආදායම් මාර්ග තවදුරටත් වර්ධනය වෙන කාලයක්. තමන්ට මෙතෙක්කල් ආර්ථික අපහසුතා තිබ්බනම් ඒවෙන් මිදෙන්න කාරණා අලුත් ව්‍යාපාර ඇති කරන්න අවශ්‍ය මාර්ග පෑදෙන. එතකොට නව ආදායම් මාර්ග විශේෂයෙන් කතාවෙන් කියන්නේ sannivedanaya භාවිතා කරලා කරන රැකියාවල්. අපි හිතමු ගුරු වෘත්තිය. එතකොට ඒ වගේ sannivedanaya කතාවෙන් කතාව පාවිච්චි කරලා වචන වලින් පාවිච්චි කරලා කරන වෘත්තීන් කරන අයට ඉතාමත් හොඳ කාලයක්. ඒගොල්ලන්ගේ තත්ත්වය වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග වර්ධනය වෙනවා. ඒ වගේම නව ව්‍යාපාර අවස්ථා නිසා තමන්ගේ ආදායම් මාර්ග වර්ධනය වෙන කාලයක් 2026 ජූනි මාසෙන් පස්සේ. ඊට පස්සේ විශේෂයෙන්ම විවාහ ගැටලු තියෙනවා නම් විවාහ ජීවිතයේ අඹුසැමි ප්‍රශ්න සමතයකට පත් වෙන කාලයක්. ඒකට අදාළ කාරණා යෙදෙනවා. ඒ කියන්නේ තමන්ගේ කුටුම්බය තුල තියෙන ගැටලු නිරාකරණය වෙන්න අදාළ කාරණා යෙදෙනවා. මෙතෙක්කල් ගේ විවාහකයාත් එක්ක තමන් ටිකක් ඈත් වෙලා හිටියා නම් ඒවා එකතු වෙන්න ලැබිලා ඒ ඒ විවාහ ජීවිතයේ තිබ්බ ප්‍රශ්න නිරාකරණය වෙන කාලයක්. ඊට පස්සේ හැබැයි වැදගත්ම දේ තමයි තමන්ට මුදල් වියදම් වීම නම් ඉතාමත් වැඩි වෙනවා ජූනි මාසෙන් පස්සේ. අනවශ්‍ය විදිහට සැපයට මුදල් වියදම් කිරීම, අධික විනෝදයට මුදල් වියදම් කිරීම නතර කරන්න ඕනේ. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ජූනි මාසෙන් පස්සේ මිථුන ලග්න හිමියෝ. ඊට පස්සේ තව වැදගත්ම කාරණාවක් තමයි මිථුන ලග්න හිමියන්ගේ සහජ ඥානය. තමන්ට ඉව කියලා කියන්නේ ඒක මේ අවුරුද්ද පුරාම අවුරුද්ද මුල ඉඳන් අන්තිම වෙනකම්ම තමන්ට ඉව කියන එක හොඳටම තියෙනවා. සහ තමන්ට තමන් විශ්වාස කරන ආගමික දේවල් গুপ্ত කටයුතු ඒවා පොඩ්ඩක් වෙනස් කරන්න කාරණා තමන්ට සබහාදහමෙන් ලැබෙනවා. ඒ කියන්නේ තමන් ආගමක් අදහනා වුණත් මේ ආගම ඇත්තටම හරිද? මේ ආගම මම මේ අදහන දේ මම මේ විශ්වාස කරන දේ හරියටම හරිද කියලා හිතන්න ආයෙ පෙළඹෙනවා. ඒකට අදාළ නව මාර්ග අලුතෙන් ඒවා ගැන හිතන්න යොමු වෙන කාලයක්. ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මිථුන ලග්න හිමියන්ට මේ අවුරුද්ද අනිවාර්යයෙන් මේක කියන්න පුළුවන්. ඔබ මිථුන ලග්නේ මොන දශාව ගත කරත් මොන වයසක හිටියත් ඔබට රැකියාවක් සම්බන්ධව විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට ඒ කටයුතු මේ අවුරුද්ද අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. විදේශගත වෙන්න ඉතාමත් හොඳයි රැකියා කටයුතු සඳහා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන දරුවෝ ඉන්නවා නම් මිථුන ලග්න හිමියන්ට ඒ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. වසරේ මුල් කාලයේ සහ අවසාන කාලයේදී ඒ දරුවන්ගේ තත්ත්වය වර්ධනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ විශේෂයෙන් කියන්න ඕනේ වසර පුරාම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. වසරේ මුල් කාලයේ විශේෂයෙන් ඊට පස්සේ වසරේ අවසාන කාලයට සාපේක්ෂව වසරේ මුල් කාලය. ඒ ටික තමයි කියන්න තියෙන්නේ මිථුන ලග්න හිමියන්ට විශේෂයෙන්. ඉතින් අපි ලබන 2026 අවුරුද්ද මිථුන ලග්න හිමියන්ට ජයග්‍රාහී වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.